චන්දික මහත්තයා කරපු හැමදේම මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා. ඒ හැමදේම දරාගෙන මගේ අතින් අල්ලගෙන මාලනී නෝනා පැය ගණන් අඬලා තියෙනවා. මගේ රස්සාව නැහැ. අද මට ගෙදර යන්න කිව්වා. ඒ මොනා වුණත් ගෙදර ඇතුලේ සිද්ධ වෙච්ච හැමදේම අද මම හෙලි කරන්න ඕනේ. මාලනී මහත්මියගේ වියවත් සමග ඇයගේ නිවසේ සේවය කර ඇයව රැකබලාගත්ත කාන්තාව විසින් මෙලෙස හෙලිදරව්වක් ප්‍රථම වතාවට පුවත්පතකට පවසා තිබුණා. උපුටා ගැනීම. චන්දික මහත්තයා කරපු හැමදේම මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා. සමහරක් දේවල් නිසා මාලනී නෝනා කල් ගත කරේ හරිම හිත් අමාරුයි. මාලනී නෝනා තනියෙන් අඩපු දවස් නොසෑහෙන තරම් තිබුණා. ඒ හැමදේම කියන්න කලින් මට මේ දේ කියන්නම ඕනේ. නෝනා නැති වුණාට පස්සේ අද තමයි මම අපේ ගෙදර ආවේ. මාලනී මැඩම් නැති වුණ නිසා දැන් මට එහෙ ඉඳලා වැඩක් නැහැ කියලා ගමේ යන්න කිව්වා. මන් නෝනට සැලකුවේ මගේම අම්මා කෙනෙක්ට වගේ. ඒ වගේමයි නෝනත් මටයි මගේ අවුරුදු 19 දුවටයි ගවුම් රෙද්දේ ඉඳලම අරන් දීලා තියෙනවා. මාලනී නෝනා අන්තිම දවස්වල වින්දේ පුදුම දුකක්. මගේ අතින් අල්ලගෙන පැය ගණන් නෝනා අඬලා තියෙනවා. ගොඩක් මිනිස්සු චන්දික මහත්තයාට නොසෑහෙන ලෙස පත හදලා තිබුණා. මේ හැම දෙයක් ගැනම මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා. කොටින්ම කිව්වොත් අවසන් කාලයේදී මාලනී නෝනාව මම අල්ලගෙන වැසිකිළියට ගෙන යනවටවත් නෝනා කැමති උනේ නැහැ. ඒ හැමදේම පවා කළේ චන්දික මහත්තයා. ඉතින් එහෙම වුණාම මාලනී නෝනා සමහරක් දවස්වලට තනියම ඇඬුවා. මොකද එයාට එයාගේ දේවල්වත් තනියෙන් කරගන්න බැරි වුණ නිසා. චන්දික මහත්තයා පුතෙක් වගේ මාලනී නෝනාව බලාගත්තා. මාලනී නෝනා ආසම ජාතියේ ඒ සුප් එක හදන්න දන්නේ චන්දික මහත්තයා විතරයි. මොන වැඩේ තිබුණත් චන්දික මහත්තයා හැමදාම ඒ සුප් එක හදලා නෝනටත් පොවලා අපිටත් බොන්න කියලා දෙනවා. ඒ තරම් රත්තරන් මහත්තයෙක්. ඉතින් මන් වැඳලා ඉල්ලන්නේ ඒ වගේ රත්තරන් මහත්තයෙක්ට කිසිම නරක කතාවක් කියන්න එපා. උපුටා ගැනීම අවසන්.